මේ ව්‍යසන ඇති වූ වෙලාවේදී අපේ ජනතාව මුදවා ගැනීම සඳහා විශාල වේසක් දරුවා අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය. විශාල වේසක්. කලාවැවේ බස් රථයේ 70කට ආසන්න ප්‍රමාණයක් කොයි මොහොතේ ජීවිතේ තමන්ගෙන් නැති වේවිද කියන කම්පනයේ සහිතව හිටියේ. අපේ නාවික හමුදාව එය මුදවා ගැනීමේ වීරෝදාර ක්‍රියාදාමයක නිරත වෙලා තිබුණා. පුත්තලම දිසාවෙන් ඇතුළු වුණා. ඔවුන්ට මහා සැඩසපාර පනින්න බැරුව ගියා. නොච්චයාගම දිසාවෙන් ඇතුළු වුණා. ඔවුන්ට සැඩපාර පනින්න බැරුව ගියා. ඊටමත් අසීරු වෙහෙසකර තත්වයක් යටතේ එක් නාවික හමුදාවේ නිලධාරී කණ්ඩායමක් මෙම සැඩපාර පරාජයට පත් කරලා පියමන් කරන්න වීරෝදාර ක්‍රියාවක් ගත්තා. ඒකේ ප්‍රතිඵල හැටියට ඒ බස් රථයේ පිරිස් වහලයක් උලට ගේන සමත් වුණා. වහලට ගෙනලා ඉතා කෙටි වෙලාවකදී බස් එක ගහගෙන ගියා. හැබැයි මොකද සිද්ධ වුනේ? ඒ නාවික හමුදා නිලධාරීන් ගමන් කරපු බෝට්ටුවද ක්‍රියාවිරතභාවයට පත් වුණා. ඒ බෝට්ටුවේ ගිහපු නාවික හමුදා නිලධාරීන්ට තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා එම වහල මත ජීවත් වෙන්න සිදු වුණා. පැය 18කට අධික කාලයක් 70කට ආසන්න පිරිසක් ඇස්බෙස්ටෝස් වහලක් මත මහා සැඩපාරක් තුල ඔවුන්ට ජීවත් වෙන්න ධෛර්යය දුන්නේ එම නාවික හමුදාවේ නිලධාරීන් තුන්දෙනා. ඔවුන් තමයි මේක කරනවා කියන විශ්වාසය ඇදුවා. අවසානයේදී ගුවන් හමුදාවෙන් යාන වර්ග දෙකක් ආවා. වහලේ ගාවට කිට්ටු කරන්න බෑ වහලේ ගලවගෙන යනවා. ඊට එක ගුවන් යානයක් ගියා චයිනා බේ වලට විශේෂ පුහුණුවලත් නාවික හමුදාවේ නිලධාරීන් සහ ඊට අවශ්‍ය වෙන බෝට්ටු ගේන්න. හැබැයි චයිනා බේ වලට ගුවන් යානෙ ගියාට පස්සේ චයිනා බේෙන් ගුවන් යානය ගුවන්ගත කරන්න බෑ. අනුරාධපුරයේ ගොඩ බාණ්ඩ කාලගුණ තත්ත්වය සුදුසුනේ. නැවත ට්‍රක් රථයක නැගලා ත්‍රිකුණාමලේ ඉඳන් නොච්චයාගම දක්වා පාන්දර 3:00යි එම නාවික හමුදා නිලධාරීන් නොච්චයාගමට එනකොට එතකොටත් මහතුරු Facebook එකේ සටහන් ලියනවා දැන් පැය 17යි කියලා. මම ඉස්සුතිවන්ත වෙනේ ගමේ ඉන්න තරුණයන් දෙදෙනෙක් ඒ පාර වෙනුවට වෙන පාරක් පෙන්වලා දුන්නා. ඒ පාර අනුව ගිහිල්ලා මේ 70 දිනාම නිරුපද්‍රිතව මුදවා ගන්න සමත් වුණා. එක්කෙනෙක් රෝහල්ගත වුණාට පස්සේ මිය ගියා. එවැනි ත්‍රිවිධ හමුදාවක් සහ පොලිසියක් කාර්යක්ෂම අපිට ඉන්නවා.